තෙරුවන් සරණයි. මේ ඊතා බල සම්පන්න ගාථා රත්නය උදේ සවස ශ්‍රවණය කිරීමෙන් මෙය සටහන් කරගෙන සජ්ජායනය කිරීමෙන් පින්වත් ඔබගේ පවුලේ ඇති වී තිබෙන අසමගිකම් දුරු කරගන්නට, ඒ වගේම ඔබ කරන ව්‍යාපාර කටයුත්තේ ධාර්මික ව්‍යාපාර කටයුත්ත දියුණු කරගන්නට, සෞභාග්‍ය උදා කරගන්නට, සතුරන් මිතුරන් කරගන්නට, හැමදෙනාගේම ප්‍රසාදය ඇති කරගන්නට පුළුවන් වටිනා ගාථා රත්නයක්. මේ ගාථා රත්නය නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ඇසෙන්නට සලස්වන්න. ඒ වගේම මේ ගාථා රත්නයෙන් රන් තැඹිලි තෙල් ටිකක් ගෙන එය පොල් තෙල් වලට කවලම් කරලා මේ ගාථාවෙන් 1000 වරක් හෝ 108 වාරයක් ජීවම් කරගන්න සීලයක පිහිටලා නිර්මාංශ වෙලා ප්‍රතිපත්තියක් ඇතුව පූර්ව පක්ෂයේ දිනක මේ උතුම් ගාථා රත්නයෙන් තෙල් එවැගේම සුවඳ ධූප ජීවම් කරලා තමන්ගේ නිවසට ව්‍යාපාරික ස්ථානයට ඇල්වීම තුළින් මහා ශක්තියක් ආශිර්වාදයක් ළඟා කරගන්න පුළුවන්. නමුත් විශේෂ කාරණයක් තිබෙනවා. මේ ගාථාවන් සිද්ධි බලය ලබන්න නම් ඔබ ප්‍රතිපත්තියක් ඇතුවයි කරගන්නට ඕන. මේ කටයුත්ත ඔබ සිල්වත් භික්ෂූන් වහන්සේ කෙනෙකුට හෝ සිල්වත් උපාසක මහත්මයෙකුට කියලා මේ කටයුත්ත කරගන්නේ නම් ඉතාමත් වටිනවා. මේ පිරිසිදුව කරගන්න ඕන දෙයක්. එහෙම කිරීම තුළින් නොසිතූ ප්‍රතිඵල සියලු යහපත සෞභාග්‍ය නිසැකේම ඔබට ළඟා කරගන්න පුළුවන්. ඕං නමෝ ජයෝ මුනින්දස්ස බුද්ධෝ දස පාරමිතා බුද්ධ රත්න බල ජය ශ්‍රී මහා බෝධි බල සිරි සත්ධම්මෝ මහා ධම්ම රත්න බල අරිය පුද්ගලෝ මහා සංඝ රත්න බල සිරි සීවලී මහා තේර ආනුභාවතෝ මහා බල සම්බ අභිවෘද්ධි වණ්ඩකෝ ධන වණ්ඩකෝ සිරි වණ්ඩකෝ ශ්‍රියා වණ්ඩකෝ යස වණ්ඩකෝ ජන ප්‍රසාදනේ සදා.